ආයුබෝවන්. ඉතින් ඔන්න අද අලුත් වීඩියෝ එකක් අරන් ආවා මගේ channel එකෙන්. මේක ටිකක් වෙනස් වීඩියෝ එකක්. මුලින්ම කියන්න ඕන මම ගුරුවරයෙක්වත් ටියුෂන් උපකාරක පන්ති කරන්න කෙනෙක්වත් ටියුෂන් ව්‍යාපාරයක් කරන කෙනෙක්වත් නෙවෙයි. මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ උපකාරක පන්ති කරන ටියුෂන් ක්ලාස් කරන දෙයක් සම්බන්ධව. ඔයගොල්ලෝ දන්නවද ලේසි පහසු ඉංග්‍රීසි කියලා මේ දවස්වල ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. මොකද්ද මේ ලේසි පහසු ඉංග්‍රීසි කියන්නේ? KTM කියනවා නම් මම හොරු නැත්තම් වංචාකාරයෝ. මම මෙහෙම කියන්නේ මමත් මේ අයට අහු වුණා. ඒ කියන්නේ මම රැවටුණා. මේගොල්ලෝ FB එකේ වීඩියෝ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා. ඒක ලේඩි කෙනෙක් ළමයින්ට හොඳට ඉංග්‍රීසි උගන්වනවා. එතකොට අපිටත් හිතෙනවා අපේ දරුවොත් මේ ක්ලාස් එකට ජොයින් කරන්න ඕන කියලා. මේ විදිහට තමයි අපි මේකට අහු වෙන්නේ. මේගොල්ලෝ කියනවා මැසේජ් එකක් දාපුවම අපේ ඩීටේල්ස් අරගෙන අපිට කෝල් කරලා මාසෙටම රුපියල් 150කට දරුවන්ට ඉංග්‍රීසි උගන්වනවා කියලා අපිට ගෙදරට පොතක් එවනවා. ඒ පොතට රුපියල් 3000ක් වෙනවා. තැපැල් ගාස්තුත් එක 3250ක් කියලා පොත ගන්න. එතකොට අවුරුද්දටම ක්ලාස් fee එක තමයි ඒක කියලා. නමුත් මේගොල්ලෝ ක්ලාස් කරන්නේ නැහැ. රෙකෝඩින් ඉල්ලුවට දෙන්නේ නැහැ. මේගොල්ලෝගේ ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. රිප්ලයි කරන්නේ නැහැ. ෆෝන් කෝල් ගත්තම කට් කරනවා. ඉතින් මම මේ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. බලපුවම මේගොල්ලෝ මීට කලින් ඉඳන්ම මේක කරලා තියෙනවා. සමහර අය පොලිසියට පැමිණිලි කරලත් තියෙනවා. නමුත් තාමත් මේගොල්ලෝ මේ ජාවාරම ඒ විදිහටම කරගෙන යනවා. ඔයගොල්ලෝ දකින්න ඇති FB එකේ මේගොල්ලෝ page කීපයකින් ඉන්නවා. එකක් තමයි ලේසි පහසු ඉංග්‍රීසි. අනිත් එක LP education. තව එකක් තියෙනවා English Kids. මේ ඔක්කොගෙම ඉන්නේ මේගොල්ලෝ තමයි. ඉතින් මේගොල්ලෝ FB එකේ කමෙන්ට් දානවා මේගොල්ලොම මේ ක්ලාස් එක හරි හොඳයි එහෙම කියලා. අපි මොකක් හරි කමෙන්ට් එකක් දැම්මොත් මේ දැන් අපි මේ වෙලාවේ කමෙන්ට් එකක් දැම්මොත් මේක මෙහෙම ක්ලාස් එකක් මේ ක්ලාස් කරන්නේ මේක වංචාවක් ඒ ඔක්කොම මේගොල්ලෝ ඩිලීට් කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඕගොල්ලන්ට මට කියන්න තියෙන්නේ මේ වගේ ඔන්ලයින් ක්ලාස් එකකට ජොයින් කරනවා නම් පොඩ්ඩක් හොයලා බලන්න මේ ක්ලාස් ඇත්තටම කරන එකක්ද කවුරු හරි සම්බන්ධ වෙලා තියනවද කියන එක. නැත්නම් මම වගේම ඔයගොල්ලොත් මේකට අහු වෙනවා. ඉතින් වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි.